ගම හරිම නිස්කලංකයි ශාස්ත්‍රීයයි. උදෑසනම හිරුරස් අඹ ගස්වල අතුමතින් වැටෙනකොට මුළු මාවතම රන්වන් පාටින් බැබලෙනවා. මේ ගමේ කෙළවරක තිබුණ පුංචි ගෙදරක තමයි සුරේෂ් සහෝගේ බිරිඳ වසූති ජීවත් වුනේ. සුරේෂ් නිතරම අසනීපෙන් තමයි හිටියේ. ඔහුට ඇවිදින්නවත් වැඩ කරන්නවත් ශක්තියක් තිබුණේ නැහැ. ඒ නිසා පවුල නඩත්තු කිරීමේ සම්පූර්ණ වගකීම තිබුණේ වසූදාගේ කර මත. වසූදා පාසල් ගිහින් ඉගෙනගෙන තිබුණේ නැහැ. නමුත් ඇයට තිබුණා හොඳ දැනුමකුයි කරුණාවන්ත හදවතකුයි. ඉතින් ඇය ගමේ ලොකු නුග ගහක් යට උදේ 10ට ගමේ දරුවන්ට පන්තියක් පටන් ගත්තා. ඒක නිසා පාසල් යන්න බැරි දුෂ්කරතා තියෙන දරුවන් හරිම අඩු මුදලකට ඇගෙන් ඉගෙන ගත්තා. ඇය ගණිතය හරිම පහසු කෙටි ක්‍රම මගින්ද භාෂාව කතන්දර උපයෝගී කරගෙනද ඉගැන්වීම කරන නිසා ඉගෙනීමට ආස මේ දරුවන්ට එය අලුත් බලාපොරොත්තුවක් වුණා. නමුත් ගමේ සමහර අය නම් මේකට කැමති වුණේ නැහැ. ඔවුන් හිතුවේ දරුවන් මෙතනට එන එක ගමේ නමට හොඳ නෑ කියලා. ඉතින් ඔවුන් ගමේ නායකයා හමු වෙලා මේ ගැන පැමිණිල්ලක් කළා. මේක බරපතල කාරණයක්. හෙට ඔය දෙන්න මෙයා ගෙදර ගිහින් මේක හරියට පැහැදිලි කරලා දෙන්න. ඊළඟ දවසේ නපුරු මිනිස්සු දෙන්නේ වසූදගේ නිවසට ආවා. ඔවුන්ගේ ඇස්වල වෛරයක් වගේම තරහකුත් පේන්න තිබුණා. සුරේෂ් අසනීපෙන් ඇඳේ ඉන්නව දැක්කත් ඔවුන්නේ ගණන් ගත්තේවත් නෑ. වසූදා හෙටින්නම් ওই පන්ති නතර කරනවා. නැත්තම් ඔයාටයි වාගේ ඔය දුඩින්න මිනිහටයි අපි මේ ගමේ ජීවත් වෙන්න ඉඩ තියන්නේ. වසූදගේ අත් වෙවුලන්න පටන් ගත්තත් ඇගේ ඇස්වල නම් කඳුළු තිබුණේ නෑ. ඇයට තිබුණේ මේක ගැන කලකිරීමක් විතරයි. එවිට සුරේෂ් ඇයට කිව්වේ වාසුදා දැන් ආයෙත් පන්ති තියන්න යන්න එපා. අපි දුප්පත් මිනිස්සු. අපිට බෑ එයාලත් එක්ක හැප්පෙන්න. මම දන්නා අපි දුර්වලයි කියලා. ඒත් ඒ දරුවෝ එයාලගේ දැනුම හරිම දුර්වලයි. මම උන්ට පොරොන්දු වුණා. හැමදාම උදේට එයාලට උගන්වනවා කියලා. දැන් අපි වයෙන් මේක නැවතුවොත් එයාලට උදව් කරන්නේ කවුද? බියට විරුද්ධව සටන් කරන එක හොඳ දෙයක්. ඒත් මම ඔයාව අමාරුවේ වැටෙනවට කැමති නැහැ. හරි අපේ ආරක්ෂාව වෙනුවෙන් මම පන්තිය නතර කරන්න. ඒත් අපි දැන් මොකද කරන්නේ? අපිට කරන්න වෙන දෙයක් හොයාගන්න වෙනව නේද? පසුවදා උදේම වසූද පොළට යන්න පිටත් වුණා. ගෙදරට අවශ්‍ය දේවල් ටිකක් අරගෙන එන්න තමයි ඇය ගියේ. නමුත් ඇය පොළට ගිය වෙලාවේ දැක්කා එක් සමෝස කරත්තයක්. ඒක වටේට ලොකු පිරිසකුත් ඉන්නවා. ඇය ඒක දැකලා ඒක ගැන පුදුම වුණා. මෙතන ඉන්න සෙනග හැමෝම හරිම සතුටින් කනවා. එක පිඟානක් රුපියල් 20ක් විතරයි. මමත් මේකට කැමතියි. මාත් මේ වගේ දෙයක් කළොත්. ඇය සිමින් ඉස්සරහට ගිහින් හොඳින් බැලුවා. ඒ පුද්ගලයා සමෝස ඉක්මනට බඳිනවා. අනිත් අය පොලිමේ ඉඳගෙන ඒ සමෝස මිලදී ගන්නවා. වසූදා තනිවම කල්පනා කරා. අපිත් මේ වගේ දෙයක් කළොත් හැබැයි හැමෝම වගේ මේක කරනවනේ. වෙනසක් තියෙන්න ඕනේ. ඇය ගෙදරට අවශ්‍ය දේවල් ටික අරගෙන ඇගේ මේ අදහසත් සිතන ගම ඉක්මනට ගෙදර එන්න ආවා. ඇවිත් මේ අදහස ගැන ඇය සුරේෂ්ට කිව්වා. සුරේෂ් මේ අහන්නකෝ මම අද පොලේදි දැක්ක සමෝස කරත්තයක්. එතන මිනිස්සු ගොඩක් වට වෙලා හිටියා. සමෝස කන්න කියලා. ඉතින් මමත් මේ හිතාවේ අපිත් සමෝස කරත්තයක් දැම්මොත්. සමෝසා ගමේ දැනටමත් කරත්ත 10ක් විතර තියෙනවනේ. තව එකක් දැම්මොත් ඕකට කවුද එන්නේ? අපිට වෙනස් දෙයක් කරන්න වෙනවා. එහෙනම් අපි පානිපූරි කරත්තයක් පටන් ගත්තොත් මොකද? නමුත් හැම වීදියකම වගේ පානිපූරි කරත්තක් තියෙනව නේද? ගමේ නැති දෙයක් ගැන හිතන්න. එතකොට තමයි අපිට පහසුවෙන් විකුණන්න පුළුවන්.
මට හිතා ගන්න බෑ. ඔයාම කියන්න බලන්න හොඳ දෙයක්. සුරේෂ් මොහොතක් නිහඬව කල්පනා කර අතර ඔහුගේ ඇස් දෙකේ සුළු දීප්තියකුත් පේන්න තිබුණා. මේ අහන්න නෝනේ. ගමේ ගොඩක් අය කැමති දෙයක් තියෙනවා. ඒ පනීර් මසාලා සහ පූරි. ඒවා මෙහි ගන්න නෑ. හොටෙල් වලින් විතරයි කන්න පුළුවන්. මෙහි කිසිම කරත්තයක් නෑ. ඉතින් ඔයාට කරත්තයක් දාලා විකුණුවොත් මිනිස්සු අනිවාර්යයෙන්ම ගනී. අනේ වාව් මට ඒක හිතුණේවත් නෑනේ. ඇත්ත පානීර් මසාල වලට හැමෝම ආසයි. මම හෙට මේක කරලා බලන්නම්. ඔව් මේක තමයි අපේ අලුත් පටන් ගැනීම. අලුත් දෙයක් මිනිස්සු කියයි. මේ වගේ එකක් දැක්කේ පළවෙනි වතාවට කියලා. පනීර් මසාලා සහ පූරි කොච්චර රසවත් ගැලපීමක්ද කියලා හිතන්නකෝ. වසූදගේ ඇස් දිලිසුණා. ඇය සතුටින් කිව්වා හරි මම හෙට පනීර් මසාල ටිකක් හදන්නම්. අපි බලමුකෝ මිනිස්සු කැමතිද කියලා. කැමති නම් අපි ලොකුවට හදමු. ඔව් ඒක හරි. මුලින්ම පොඩියට කරමු. අපි බලමු අපිට මොන වගේ ප්‍රතිචාරයක් ලැබෙවිද කියලා. ඒ වුණාට මට විශ්වාසයි මිනිස්සු කැමති වෙනවා කියලා. එදා ඒ දෙන්නා ගොඩක් රෑ වෙනකම් මේ ගැන හිතුවා. එයාලා කතා කරා මොන වගේද කරත්තේ ලස්සන කරන්න ඕන, ඒකට කොච්චර මුදලක් යාවේද, කොහොමද පනීර් මසාල සහ පූරි රසට හදන්නේ. සඳ එළිය වැටිලා තිබ්බේ ලස්සන රාත්‍රියේ දෙදෙනාගේම දැස්සව අලුත් බලාපොරොත්තුවක අලුත් ආරම්භයක දීප්තිය තිබුණා. ඊළඟ දවසේ හිරු දීප්තිමත්ව බබලන්නත් කලින් වසූද උදෑසනම අවදි වුණා. ඇගේ මුහුණේ සතුටත් උද්‍යෝගයත් පිරලා තිබුණා. ඇය තෙල් රත් කළා, පිටිගුලිය ඇනුවා, පූරි රෝල් කරා, පනීර් මසාල හදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ඇය බැදීමට පටන් ගත්තා. ඉඟුරු, සුදුලූණු, ලූණු, තක්කාලි මේ සුවඳ මිශ්‍ර වෙලා නිවස පුරා සුවඳ පැතිරුණා. වියන් වහන්සේගේ පිහිටෙන් අද හැමදේම හොඳින් සිද්ධ වේවි. එකපාරක් රස බලපු කෙනෙක් හැමදාම ආයිම කන්න එන්න ඕන. කුස්සියෙන් එන සුවඳට සුරේෂ්ගේ හිතම පිරුණා. ඔහු ඇඳමැත වැතිර ඉන්න ගමන් මෙහෙම කිව්වා. අද මුළු ගෙදරම හෝටලයක් බවට පත් වෙලා වගේ. ඒ සුවඳට මට හොඳටම බඩගිනි. මට විශ්වාසයි ඔයාගේ අත්වලින් හදන කෑමවල රස මිනිස්සුන්ට කිසිදාක අමතක වෙන එකක් නෑ. මට ඕනේ ඔයාගේ ආශිර්වාදය විතරයි. මම අනිත් හැම දේ ගැනම බලා ගන්නම්. ටික වෙලාවකින් වසුද කරත්තේ සියලුම අයිටම සකස් කරගෙන කරත්තෙත් අරගෙන ගම මැදට ගියා. ඇය ලොකු ගහක් යට හෙවණක් වලලා කරත්තේ නතර කළා. ඇය හිමින් උඳුන දල්වලා පනීර් මසාලික රත් කරන්න පටන් ගත්තා. පනීර් මසාලික රත් කරනකොට ඒකේ සුවඳ ගම පුරා පැතිර ගියා. ඒ අසලින් යන අය මේ කරත්තේ දෙස බැලීමට නතර වුණා. ඒත් කවුරුවත් වසූද ඉන්න තැනට ආවේ නැහැ. වසූදගේ හදවත වේගෙන් ගැහෙන්න පටන් ගත්තා. ඇයට බය හිතුණා. අනේ මිනිස්සු බලාගෙන ඉන්නවා. ඒත් අයියේ ඒගොල්ලෝ ළඟට එන්නේ නැත්තේ. අද සියල්ල නාස්ති නොවේවා. ඇය ධෛර්යය රැස් කරගෙන හයියෙන් කතා කරා. එන්න රසවත් පනීර් මසාලා සහ උණු පූරි අලුත්ම රසකින් හදලා තියෙන්නේ. එන්න ඉක්මනින් එන්න. ඇයගේ කටහඬ ඇහුණු එක සීය කෙනෙක් හෙමින් කරත්තේ ළඟට ආවා. මොනවද දුවේ මේ? මේවා හෝටල් වල තියෙන කෑමක් නේද? ඔයා කොහොමද මේක මෙතන විකුණන්නේ? මාමේ මම අද අලුත් කරත්තයක් පටන් ගත්තා. දැන් ඔයාට හැමදාම මෙතනින් කන්න පුළුවන් පනීර් මසාලයි උණු පූරි. හරි. එහෙනම් මට එක දෙයක් කියන්න. කීයද මේ පිඟානක්? මාමි පිඟානක් රුපියල් 80ක් විතරයි වෙන්නේ. ඒකේ පූරි 4යි පනීර් මසාල එකක් ගන්න පුළුවන්. එහෙනම් ඉක්මනින් මට පිඟානක් දාන්න. වසූද ඉක්මනට උණුවෙන්ම පූරි වැදගෙන මසාලක් දාලා ලූණු යමු මිරිසු දාලා පිඟාන ලස්සනට හදලා සීයට දුන්නා. සීය පළවෙනි කට කනකොටම ඔහුගේ දැස් දිලිසුණා. අනේ දෙවියනේ, ඔයාගේ අතේ මැජික් එකක් තියේද කොහෙද?
හෝටල් වලටත් වඩා රසයි. මම හැමදාම එනවා. සීය මෙහෙම කිව්වහම වසූදට හරිම සතුටු හිතුණා. මේ සීය කියපු ඇහුණ හින්දා අහල පහල ඉන්න කරත්තේ දෙසට එන්න පටන් ගත්තා. වැඩි වෙලාවක් යන්න කලින් එතන සෙනග ගොඩක් පිරුණා. හැමෝම සතුටින් පනීර් මසාල සහ උණු උණු පූරු කෑවා. දවල් වෙනකොට ඇගේ ඔක්කොම මසාල සහ පූරු ඉවර වුණා. හැමෝම ඒව අගේ කරා. නමුත් මේ වෙලාවෙම වයස්ක ගෑනු කෙනෙක් මෙතෙන්ට ආවා. දුවේ මටත් පිඟානක් දෙන්න. ඔයාගේ කෑම රහයි කියලා මට ආරංචි වුණා. සමාවෙන්න අම්මේ. ඔක්කොම ඉවර වුණානේ. ඔයා හෙට එන්න. මම මුලින්ම ඔයා වෙන එකක් වෙන් කරලා තියාගන්නම්. මේ අම්මා මද සිනහවක් පෑව නමුත් ඇගේ ඇස්වල පොඩි කලකිරීමක් දකින්න තිබුණා. හරි දුවේ මම හෙට එන්නම්. මේකට වසූදට ටිකක් දුක හිතුණා. නමුත් අද අනිත් අය කළ ප්‍රශංසා මතක් කළා ඇගේ ධෛර්යය වැඩි වුණා. හවස් වරුවේ නිවසට ආපු වසූදා කරත්තේ හිස් භාජන දැකලා hina වුණා. ඇය අද වෙච්ච සියල්ලම සුරේෂ්ට කිව්වා. අහන්න අද හැම දෙයක්ම විකුණුණා. හැමෝම වගේ ප්‍රශංසා කරා මට. ඒත් එක අම්ම කෙනෙක් කලකිරීමටපත් වුණා. මම හෙට එයාට කන්න දෙන්න ඕනි මුලින්ම. බලන්න මම ඔයාට කිව්වනේ ඔයාගේ අත්තර මැජික් එකක් තියෙයි කියලා. දැන් ඉඳලා අපේ සියලුම ප්‍රශ්න ඉවරයි. හොඳ දේවල් තමයි අපිටත් වෙන්නේ දැන්. වසූදගේ ඇස් සතුටින් දිලිසුණා. එදින රාත්‍රියේ ඔවුන් දෙදෙනාම බොහෝ වෙලාවක් එකට වාඩි වෙලා ඔවුන්ගේ අනාගතය ගැන අලුත් තීන දැක්කා. ඊළඟ දවසේත් වසූද නැවතත් කරත්තේ කලින් ස්ථානයටම අරන් ආවා. මේ පාර ඇය කලින් පාරට වඩා ගොඩක් හදාගෙන ආවා. ඇය පනීර් මසාලක රත් කරා. ඒ විට ඒකේ සුවඳ ගම පුරා පැතිර ගියා. එතකොට ඒ සුවඳට ගමේ කට්ටිය එන්න පටන් ගත්තා. වසූදා සිනහවගේ හැමෝටම පූරි හැදුවා. හැමෝම එකෙන් සතුටු වුණා. ටික වෙලාවක් යනකොට මුළු කරත්තයම හිස් වුණා. ඉතින් ඇය සතුටින් ගෙදර ආවා. ඔයාට ඇහෙනවද? අද මම රුපියල් 7000ක් හොයාගත්තා. වාව් දැන් අපේ ඔක්කොම ප්‍රශ්න ඉවරයි. ඔව් ඉස්සෙල්ලාම අපි මුදල් වලින් ඔයාට නිරෝගීව ඉන්න පුළුවන් වෙන්න ප්‍රතිකාර පටන් ගමු. එතකොට ඔයාට ඇවිදින්න පුළුවන් ආයෙම. වසූද මෙහෙම කිව්වහම සුරේෂ්ගේ ඇස්වල කඳුළු පිරුණා. ඔයා මට අලුත් ජීවිතයක් දුන්නා. ඒකට අපේ කරත්තේ සහායකයා වුණා. ඉතින් මේ පනීර් මසාල සහ පූරි කරත්තය ඔවුන්ගේ ජීවිතයට සතුටත් ගෞරවයත් අරගෙන ආවා. දැන් ඉතින් අපේ මේ වසූදත් සුරේෂුත් ඉතාමත් සතුටින් සැපවත් ජීවිතයක් ගත කරමින් ඉන්නවා.